අයිබෝන් මම අද ඔයගලන්ට කතා කරන්නේ වෙනස්ම විදිහේ කතාවක්. right මගේ යාළුවෙක් හිටියා. එයා දැනට අවුරුදු 7කට කලින් එයා මේ රොමේනියාවට ගියා. රොමේනියාවට ගිහිල්ලා ඊට පස්සේ රොමේනියාව වලින් කොහොම හරි මොන හරි වෙලා එයා දැන් මට මේ ළඟදී කතා කරන් පස්සේ එයා ඉන්නේ ඉතාලියේ. හරිද? ඉතින් දැන් ඉතාලියේ හොඳට ඉන්නවා. එයාගේ ජීවිත කතාව මට කිව්වා. මම කොහොමද ඉතාලියේ ගියේ? අපිත් එකට ඉඳලා ඔයා මිසින් වුණා. හැබැයි දැන් ඔයා හොඳට ඉන්නවා නේද? මේ මම ඔයාගේ ෆොටෝස් දැක්කා හොඳට ඉන්නවා නේද ඉතාලිය වල කියලා. ඉතින් ඔයගොල්ලන් එක ෂෙයා කරගන්න හරි හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒ මගේ යාළුවාගේ. ඉතින් එයා 2018 අන්තිම භාගයේ තමයි රොමේනියාවට ගියේ. රොමේනියාවට ගිහිල්ලා එහෙන් ගිහිල්ලා තියෙනවා හොරෙන් පැනලා පළවෙනි වතාව හොරෙන් පැනලා ගිහින් තියෙනවා ඉතාලියට. ඉතාලියට ගිහිල්ලා කොහොම හරි යාළුවෙක් එක්ක වාහනයක ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා කොහොම හරි පැනලා හේන්ලා කොහොම හරි එක තැනක හැංගිලා ඉඳලා කොහොම හරි පොලිසියට අහු වෙලා ඊට පස්සේ ආයෙ මෙයා රොමේනියාවට බාර දීලා තියෙනවා. ඔන්න පළවෙනි රිස්ක් එක. හරිද? රොමේනියාවට බාර දුන්නාන් පස්සේ ඒ දෙවෙනි ඊට පස්සේ මොකද කරන්නේ? රොමේනියාවෙන් මෙයාව එයාගේ තිබ්බු ID අනම්මනේ රොමේනියාවට අදාළ ඒවා ටික ඔක්කොම ඉමිග්‍රේෂන් එකට බාර දීලා ඊට පස්සේ මෙයාට කිසිම ડોකියුමන්ට් එකක් නැතුව මෙයා රැඳුම් බාරෙන් ඉඳලා තියෙනවා. ඊට පස්සේ එතනින් මෙයා පැනලා මෙයා කළා තියෙන වැඩේ දෙවනි පාර ගිහිල්ලා තියෙනවා ආයම යාළුවෙක් එක්ක කොහොම හරි ආය බඩු ඇරයි යන වාහනයක කොහොම හරි ගිහිල්ලා තියෙනවා ආයම රුමේනියාවට ඉතාලියට. හරිද? ඊට පස්සේ ඒ ගිහිල්ලත් ඒ පාරත් හවු වෙලා හරිම කෙටියෙන් කියන්නේ හරිද? ඒ පාරත් හවු වෙලා ඊට පස්සේ ඒ පාරත් එයාට පනිෂ්මන්ට් එකක් දීලා ආයම ඒවල තියෙනවා රුමේනියාවට. රුමේනියාව ඒ නගර මට මතක නැහැ. හරිද? ආයෙ හෙට ඒවල. ඊපස්සේ එහෙ ඉඳලා තියෙනවා. එහෙ තියලා තියෙනවා ලංකාවට යවන්න ඕන මෙන්න තියලා ඉමිග්‍රේෂන් එකත් එක්ක ડોකියුමන්ට් හොමාරු වෙන අතරේ එතනින් අය පැනලා අම කන්ටේනර් එකකින් අයවිලා තිනවා ඉතාලියට. හරිද? ඉතින් ඒ තුන්වෙනි පාර ආප්පාර මෙයා කන්ටේනර් එක තවත් 18 දිනක් එක්ක තමයි ආවා කියලා කියන්නේ ඉතාලියට ඇවිල්ලා. හැබැයි දැන් අවුරුදු 7කට පස්සේ ඔය සිද්ධ වෙලා තියෙන්නේ. හරිද? තුන් පාරක රිස්ක් දුම විදිය රිස්ක් දැන් ඔය කටින් කිව්වට ඔය ලේසි නෑ කරනකොට. කොච්චර හිතේ ගැහෙන්නද? කොච්චර හිතේ බයක් ඇද්ද? මොකද එයා බඳපු එක්කෙනෙක් එයා ළමයි එක්ක හරිද? ළමයි ලංකාවේ තිර ඔය රිස්ක් එක ගත්තේ. ඉතින් හැබැයි අද එයා හොඳ තැනක ඉන්නවා ඉතාලියේ. ඉතින් මම මේ කියන්න ගත්තේ ඔය කට්ටිය මිනිහෙක් ජීවිතේ රිස්ක් එකක් ගන්න ඕනේ. රිස්ක් එකක් ගන්න ඕනේ ජීවිතේ දිරන්න නම්. රිස්ක් එකක් ගන්න නැති මිනිස්සුෙකුට හරියන්නේ නිකන් අටපහ ජොබ් එකක්. නිකන් මෙහෙම ගිහිල්ලා මෙහෙ එන ජොබ් එකක් විතරයි. නේද? ජීවිතේ දිනන්න නම් රිස්ක් එකක් ගන්නම ඕන. right? thank you very much. මම උපුල් මැද ගෙදර. ඕනම ප්‍රශ්නයකට උත්තරේ මාගාව තියෙනවා. හොඳට මතක තියාගන්න. මම උපුල් මැද ගෙදර. thank you very much.